හයි කොහොමද ඔයාලට? අද මම මේ පොඩි vlog එකක් කරන්න කියලා හිතුවා. මේ අද මම ආවා තනියම පොඩක් බඩුවකයක් ගන්න. බඩුවක කියන්නේ මේ කොරියාවේ පොලකට යමු අද අපි. මේ දවස්වල කොරියාවට සමයක නිසා හරිම රස්නෙයි. සෙල්සියස් අංශක 37 38 වගේ යනවා මේ දවස්වල. මේ තමයි ඉතින් කොරියාවේ පොළ. හැබැයි අද මම මුකුත් පොලෙන් ගන්නෙ නැහැ. ඔයාලා ඉතින් බලාගෙන යන්න කොරියාවේ පොළ මොන වගේද කියලා. මේ මෙතන ඉන්නේ පූවල්ලෙක්. එහා පැත්තේ බෙල්ලෝ ඉන්නවා. අවිත එක එක වර්ගයේ මාළු ඉන්නවා. මේ ටැංකි වල දාලා යාලා ඉතින් ඉල්ලුවාම මරලා දෙනවා ඉතින්. මෙතන තියෙනවා කොරියන් ස්ට්‍රීට් ෆුඩ් වර්ග. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇති. මම මෙතන තමයි ඉස්සෙල්ලම කොරියන් ස්ට්‍රීට් ෆුඩ් try කරලා බලන්නේ. මට පොඩි බඩගින්නක් ආවා. මම ඉතින් පැරිස් ප්‍රොජෙක්ට් එකට ආවා මොනවා හරි කන්න. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු මොනවද කන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි වටයක් ගිහිල්ලා බලමු මොනවද කන්නේ කියලා. මේ ටික තමයි මම ගත්තේ. මම ආසන්නේ පැරිස් ප්‍රොජෙක්ට් එකේ වෝටර් මෙලන් එක බොන්න. හරිම තිබහට මරු මේක.
근데 이거 뭔 주스예요? 그리고 수박 주스. 수박 주스. ඊට පස්සේ මම ආව දයිසෝ එකට. මට දයිසෝ එකෙන් බඩු වගයක් ගන්න තියෙනවා. අපි එහෙනම් ඇතුළට ගිහිල්ලා බලමු. හරිම කියුට් අයිටම් තියෙනවානේ. බලන්නකො ඉතින් මේව දැක්කාම ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා. අද මම දයිසෝ එකෙන් ගොඩක් බඩු ගන්නේ නැහැ. ඒත් ඉතින් මම දයිසෝ එකට ආවොත් පොඩ්ඩක් බඩු ගත්තත් ගොඩක් බඩු ගත්තත් අනිවාර්යෙන් ඉතින් සම්පූර්ණ දයිසෝ එක වටේම ඇවිදලා තමයි යන්නේ. ඉතින් අදත් ඉතින් එහෙම තමයි වෙන්නේ. ඔයාලත් එන්න මාත් එක්ක දයිසෝ එක වටේ රවුමක් යමු. මේකේ අපිට අත්‍යවශ්‍ය වෙන හැම බඩුවක්ම වගේ තියෙනවා. ඒ වගේම භාණ්ඩයක වැඩිම මිල වෙන්නේ කොරියන් වොන් වලින් චොනන් 5ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් අද බැලුවොත් එහෙම රුපියල් 1300ක් වගේ තමයි වෙන්නේ. 저희면 බඩු ටිකක් ගත්තා. තව පාට් එකට යන්න ඕන. දැන් නම් අවු අඩු.
වෙස්සක් ඉන්නවා වගේ හදන්නේ. හොඳට මම කුඩේ අරන් ආවේ. නැත්තම් තෙමෙන්න තමයි වෙන්නේ. මම දැන් මාට් එකට ආවා. මාට් එකනුත් මට පොඩි වඩු වගේක් ගන්න තියෙනවා. 다이짝 세일이 왔습니다. 자, 다이짝 세일. 신종으로 양념닭갈비 2분에 8,700씩. 1.2kg, 8,900원. 양념닭갈비 세일로 이용가 보내오시고요. 불닭도도 와서 양념 고추향도 여기 제육볶음 자 때문에 1,900원 Carrot. Carrot ගන්න තෝනි. 하동시 입선하면 간단한 파스타 소스 시식인 사고 있습니다. මම හොයාගෙන ආවේ මේක තමයි ගන්න. පාන් පිටි. මම දැන් ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. මේ දවස්වල රස්නේ නිසා හැමතැනම මේ වගේ වතුර මල් ගහලා තමයි තියෙන්නේ. වැස්සක් ආවට වැස්සෙත් නෑ හැබැයි. අතනක් තියෙන වතුර මල් ටික. අපි ඒ ටික මැද්දෙන් යමු. හරිම සනීපයි මේක වැදී යනකොට. මම දැන් ඇවිල්ලා ඉන්නේ ගෙදරට යන්න. අපේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ ළමයි 14 වෙනි තට්ටුවේ. කුපන්නේ ගාපු වල ටිකක් ඇවිල්ලා ළමයි. එහෙනම් බලමු. මම පිටියේ ගත්තා. මම ගත්තා මේ හැදි දෙක. මේ කැන්ඩල්ස් මේක මේ කැන්ඩල් එක අර තියන්න එකක්. තාම මෙන්න එක ගත්ත මගේ අර මේ ඉයරින්ග්ස් එහෙම තියෙනවා මේ ඉතින් දාන්න එක ගත්ත දාන්න.
මෙන්න මේ බෝතලේ ගත්තා මේ මම මොන හරි මේක දාන්න ගත්තා. මේ ඔයිල් ස්ප්‍රේ කරනවා. අද රැට මේ පාන් ගන්න තියෙනවා මම මේ පාන් එකකට අරගෙන ආවෙනකොට. අපි පාන් ගන්න චිකන් කරි එකක් හදමු. රෙදි ටිකක් තියෙනවා හොදන්න. ඒ ටික හේදෙන්න දාලා එහෙම මං හිතුවා උයන්න. චිකන් එක හදන්න ඕන කරන ಜಾති ටික අපි දැන් ලෑස්ති කරගමු. මම චිකන් එක එක විදිහට උයනවා. අද මං හදන්නේ මේ විදිහට. ඔයාලත් ඉතින් බලාගෙන ඉන්න මම අද කොහොමද චිකන් කරි එක හදන්නේ කියලා. අපි දැන් මිරිස් කුට් ටිකයි තුණු පහ කුට් ටිකයි බෙදගමු. ඉස්පදිනකොට මේ ලුණු පොඩ්ඩක් එකතු කරාම මේ අර කැස්ස ඉන්නේ නැහැ. මේ සැරගතිය අඩු වෙනවා. දැන් බෙදලා තියෙන්නේ. ඇතුළේ තෙල් පොඩ්ඩක් එකතු කරගෙන කපාගත්ත සුදු ලුණු ටිකයි ලුණු ටිකයි අපි එකතු කරගමු. මේ සෙලිම පොඩක් හැම්බෙන්න චිකන් එක. දැක්කද මේකෙන් මේ වතුර පැතින් ඇදලා තියෙන්නේ මේ වහලා තියපුවම. තව වතුර ටිකක් මේකට එකතු කරගන්න. මේ තියෙනම පාන් කන්න හදාගත්ත චිකන් කරි එක. ඇති පාන් කන්න තමයි තියෙන්නේ. හැබැයි මම දැන් කන්නේ නැහැ ළමයි මේ හස්බන්ඩ් එනකන් ඉන්න ඕනේ කන්න. හස්බන්ඩ් එනකන් ඉඳලා තමයි මම ඉතින් හැමදාම කන්නේ. මේ තමයි අපේ ගෙදරට තියෙන view එක. මම එහෙනම් ඉක්මනින් වොෂ් එකක් දාගෙන එන්නම් ළමයි. නාලෑවිත් කොෆි එකක් හදාගන්න තමයි මම දැන් හදන්නේ. ස්ට්‍රෝබෙරි ජෑම් තියෙන නිසා මට හිතුණා පාන් කෑල්ලකුත් කන්න කොෆි එක බොන ගමන්. ප්‍රේමදඩේම ඊයේ කොටසත් බලාගෙන මම කොෆි එක බොන්න තමයි හදන්නේ. කො බලන ප්‍රේමදඩේම බලන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඉතින් වෙනදා වගේම මගේ වීඩියෝ බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම ආදරෙන් ඉල්ලනවා ඔයාලට මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. bye bye.